බැනුම් අහලා මෙන්න ගෙනාව මැලේසියා vlogs ටික. උදේ පාන්දරම අපි දෙන්න ආවා එයාපෝට් එකට. අයියා යම්මිත් ආවා අපිත් එක්ක. ෆ්ලයිට් එක 9ට තිබ්බ හින්දා අපි උදේ නැගිටලා ගියා. ගිය පාර ඩුබායි ටුවර් එක ගියා වගේ මෙදා පාරත් ෆ්ලයි කනෙක්ට්ස් එකත් එක්ක තමයි අපි මැලේසියා ටුවර් එක ගියේ. මේ විදිහ නම් හොඳටම බඩගිනි. මං යන්න කලින් දන්නවා මං ෆ්ලයිට් එක නගින්න කලින් එයාපෝට් එකෙන් කනවමයි කියලා. So that's what we did. ඉතින් ගිය පාරත් මං මේ දේම කෙරුවා. මේ cheese pull එක guys, this is my favorite grilled cheese ever. ඉතින් ෆ්ලයිට් එකට නගින්න කලින් breakfast එකට ඒක කාලා අපි දෙන්න ලෑස්ති වුණා මැලේසියා යන්න. මේක ඔයාලට එයාපෝට් එකේ විතරක් නෙවෙයි කොලම්බෝ සිටි සෙන්ටර් එකේ අවුට්ලට් එකක් තියෙනවා. ඒකෙන් කන්න පුළුවන්. ඩියුටි ෆ්‍රී එක පැත්තේ ෂුට්ටක් ගිහිල්ලා හෙලාගේ දරු සුරතල් බලලා ඊට පස්සේ එල්ලෙන්න වැල් නැතුව හිටියේ. නෑ බොරුවට නෙවෙයි ඇත්තට මේ බලන්න. කොට ජීවිතවල ප්‍රශ්න හෙලා එල්ලලානේ හිටියේ. ඉතින් මං හෙලා එල්ලගෙන හිටපු බෑග් එකේ එල්ලුවා. කැමති නම් ඉතින් ඇඟිලි තුඩු වලින් හිටගෙන මේක එල්ලෙන්න පුළුවන් මං හිතන්නේ. But I don't think that's safe. ඊට පස්සේ අපි ෆ්ලයිට් එකට නගින්න ලෑස්ති වුණා. කවුද මට පාර්ට් එකක් දැම්මන යන්නේ අපි බජට් ෆ්ලයිට්ස් වල යන්න අපි බජට් එයාලයින්ස් වල යන්න කියලා. කවුරු හරි රට යනවා කියලා කියනකොට අනේ පරිස්සමෙන් ගිහින් එන්න කියලා කිව්වොත් ඇති යන්නේ. ඒ නෙගටිවිටි එක පැත්තකින් දාලා චු කියලා යන්න කියලා. Let's focus on the positives. අහස මාර ලස්සනයි. චුට්ටක් නිදාගත්තා මම. නැගිට්ට කෑම කන්න. There were so many nuts. I loved it. ඊට පස්සේ washroom එකට ගිහලා පොඩ්ඩක් stretch කරගත්තා. And then we were in Malaysia. අනේ මේ සයිස්ලින් chocolate එකක් මට හම්බුනොත් මං කනවා. First stop was a Miniso. මං හිතන් Miniso නෙවෙයි මේක ඒ වගේ තැනක්. Oh my gosh. What the hell? මට පිස්සු හැදෙනවා කියලා කිව්වොත් සාධාරණයි කියලා මම හිතනවා. And I bought these slippers. ආයි දරු සුරතල් බලලා හොටෙල් එකට ගිහිල්ලා අපි එළියේ චුට්ටක් රවුමක් ගැහුවා. අච්චාරු තිබ්බා එතන. පුදුම සැර පාටයි අච්චාරු එක. ඒකින්ද මං ආසාවෙන් ගත්තා. පුදුම පැණි රසයිනේ යන්නේ. සැරක් තිබුණේම නෑ වගේ. මම ගත්තේ මැංගෝ එකක්, හෙලා ගත්තේ වෝටර්මෙලන් එකක්. It's not spicy like that though. Yeah. මේ මම මැලේසියා ගිය පළවෙනි වතාවේ වුණාට හෙලා කලින් ගිහිල්ලා තියෙනවා නමුත් වෙන ඒරියා එකකට. So this was a new experience for both of us. Fly Connects එකේ අජ්මාල් අයියා කියලා අපි ගියා හොඳ රෙස්ටෝරන්ට් එකකට ගිහින් කෑම ගත්තා. Fly Connects එක ගැන details ඉස්සරහට කියන්න. ඉතින් අජ්මාල් අයියා කියපු තැනින් අපි බිරියානි ගත්තා. මාර රසයි මාර ෆිලේ. ඊට පස්සේ මේ අපි 7-Eleven එකට ගිය වෙලාව. They have pink. Thailand නැත්නම් මැලේසියා යනකොට අනිවාර්යෙන් යන තැනක්නේ 7-Eleven කියන්නේ. So I got flashbacks of Thailand එහෙට ගියාම. and මේ දූරියන් තිබ්බානේ කේක් එකක්. This was that biryani by the way. අපි මේක තමයි කෑවේ. මේ තියෙන හෙලාගේ. ඊට පස්සේ මේ පළවෙනි දවස් වුණාට අපිට හිතුණා කම්මැලි වගේ යන්නේ කොහේ හරි young night market එකක් හොයාගෙන කියලා. අපේ එක්කෙනාට පිස්සු හැදුනා. එක hot wheels shop එකක් තිබ්බා. තනිකරම hot wheels එතන තිබ්බේ. බොරු කියන්න ඕනේ නැහැ ලංකාවට එනකොට hot wheels 80ක් විතර luggage එකේ දාගෙන තමයි ආවේ. හෙලා මේකත් ගත්තා. Barbie one. හෙලා කොච්චර සෝෂල්ද කියනවා නම් මොන රටකට ගියත් මොන භාෂාව කතා කරන කෙනෙකුට සෙට් කරගන්නවා මට තේරෙන්නේ නැහැ. ඒ නයිට් මාකට් එකේම මං කී ටැග්ස් ටිකක් ගත්තා. එතන ලෆූෆූලාත් තිබ්බා. කියුට් අනේ මං සිලෙක්ට් කරලා ආසම ටිකක් ගත්තා. මේ මාකට් එකෙන් ගොඩක්ම හම්බුනේ මං හිතන්නේ එක එක අර පොඩි items තමයි. ඒත් ඒ හැමෝම හොඳට කතා කෙරුවා. Everyone's really nice. I bought a couple of vans. Vans කියන්නේ මේ පාරේ යන මේ පදින වාහනේ නෙවෙයි. පවහන් දෙපහලක් ගත්ත කිව්වොත් හරි කියලා හිතනවා. ඉතින් අන්න එව්ව දෙකක් ගත්තා. And also Sprite and Coke. Grab එකක් දාලා බිම ඉඳගත්ත පූසෙක් එක්ක. මොකද බඩු ටික බරයි. ටිකක් වෙලා නැහැ. හින්දා මම ඉඳගෙනත් shopping කෙරුවා වගේ මතකයක් තියෙනවා. එතනත් ගත්තා මොකක්ද එකක්. ඔන්න ඔහොම තමයි අපේ පළවෙනි දවසේ ගියේ. travel කරන්න කැමති ඔයාලත් Fly Connects එක contact කරගන්න මේ numbers වලට call කරන්න. Bye.